අපි වැඩේට යන්. එතකොට මේ වැඩේ මගේ ක්ලාස් වෙන 11 වසරේ කට්ටියට මම වර්ග සමීකරණ පාඩම ඉවර කරලා ඉවරලා 2000 ඉඳලා ඉස්සරම පළවෙනි ස්ටෙප් එකේ තියෙන 2000 ඉඳලා 2015 වෙනකම් විභාග ගණන් ටික වර්ග සමීකරණ වලින් ආපු print කරලා දුන්නා. print කරලා දීලා ඉවරලා. ඒ කියන්නේ 2000 ඉඳලා 2015 වෙනකම් print කරපු වර්ග සමීකරණ වලින් ආපු විභාග ගණන් ටික print කරලා දුන්නා. ඊට පස්සේ උඹලට කිව්වා මම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ටික ප්‍රශ්න තියෙනවා අහන්න කියලා. හරිද? එතකොට ඒ අහපු ප්‍රශ්න ටික තියෙනවානේ. ඒ ටික සාකච්ඡා කරන එක තමයි මෙතනින් එහාට මේ වීඩියෝ එකේ වෙන්නේ. එතකොට උඹලා ප්‍රශ්න අහලා තිබ්බා තුනක් මම හිතන්නේ. උඹලා අහලා තිබ්බා 2000 අහලා තිබ්බා 2004 අහලා තිබ්බා ඊට අමතරව 2014 අහලා තිබ්බා. එතකොට ඔන්න ඔය තුන කතා කරන එක තමයි මේ වැඩෙන් වෙන්නේ. හරි. අපි කෙලින්ම අපේ වැඩේට යමු. මේ තියෙන්නේ පළවෙනියටම අහලා තිබ්බ ගාන 2002 වර්ග සමීකරණ වලින් අහලා තිබ්බ ගාන තමයි මේ තියෙන්නේ. හරි. අපි ඔක ටික මේ උඹලා ගිල්ලලා තිබ්බ සාකච්ඡා කරන්න කියලා. එහෙනම් අපි හිමීට වැඩේ බලාගෙන යමු. හරි. මේ ගණන් හැම එකම මොකක් හරි මෙහෙම කතාවක් දීලා තියෙනවා. හරිද? ගොඩක් වෙලාවට. සමහර ඒවා ගැන සමීකරණයක් දීලා කෙලින්ම විසඳන්න කියලා තියෙනවා. දැන් කරද්දී අහුණානේ. එතකොට මේ වගේ පොඩි කතාවක් දීලා ඒ කතාව ඇසුරෙන් ඒ මොකක් හරි මෙහෙම පොඩි කතාවක් දීලා ඒ කතාව ඇසුරෙන් වර්ගජ සමීකරණේ හැමීට ගොඩනගලා ඊට පස්සේ ඒක විසඳන්න ඕන ගණනුත් තියෙනවා. හරිද? ඒතර මේක දැන් බැලුවොත් පේනවනේ. මේකේ මොකක් හරි පොඩි මෙහෙම කතාවක් තියෙනවා. ඒ කතාවෙන් අපි වර්ගජ සමීකරණයක් හැමීට හදාගෙන ඒක විසඳන වගේ වැඩක් තමයි මේකේ වෙන්නේ කියලා මටත් හිතෙනවා. මොකද දැන් කතන්දරයක් තියෙනවනේ මාත් දන්නේ. අපි හැමීට වැඩේ බලාගෙන යමු. හරි. අපි බොහොම හිමීට ඒ කියන්නේ හෙනම නිදහසේ මේක කියවලා මෙන්න මේක කියවලා අපි මේකෙන් කියන්නේ මොකද්ද කියලා හිමීට ලියාගමු. ලියාන බලමු මොකද කරන්න කියලා. ඇත්තම කිව්වොත් මේ ගණන් ඔක්කොගෙම එහෙමයි. හරිද? නිකන් කතාව ගාන සමීකරණයට හදාගත්තට පස්සේ සමීකරණ විසඳන්න තමයි තියෙන්නේ. හරි. අපි හිමීට බලමු මේ. සමචතුරස්‍රයක වර්ගඵලය ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය වගේ දෙගුණයක්ලු. හරි. තව ඉස්සරහට යමු පොඩ්ඩක්. ඍජු කෝණ සමචතුරස්‍රයක් තියෙනවලු ඔහම නිකන් යන් අපි සමචතුරස්‍රයක් තියෙනවලු ඍජු කෝණාශ්‍රයක් තියෙනවලු චූටි ඍජු කෝණාශ්‍රයකුත් තියෙනවලු මේකේ වර්ගඵලයේ දෙගුණයක්ලු මේ ඍජු කෝණාශ්‍රයට වඩා හරි ඍජු කෝණාශ්‍රයේ දිග සමචතුරස්‍රයේ පාදයක දිගට වඩා සෙන්ටිමීටර් 3ක් වැඩිලු මේකේ එක පාදයක දිගට වඩා සෙන්ටිමීටර් 3කුත් වැඩිලු ඍජු කෝණාශ්‍රයේ පළල සමචතුරස්‍රයේ පාදයේ දිගට වඩා සෙන්ටිමීටර් පැටලෙනවනේ ඔව් පැටලෙනවා එන කේස් හරි පැටලෙනවනේ ඉතින් එතකොට කොහොමද කරන්නේ හරි මේ බලන්න සමචතුරස්‍රයක පාදයේ දිග x අරගෙන x ලෙස අරගෙන ඍජු කෝණාශ්‍රයේ දිග ලියන්නලු පළවෙනිටම අහලා තියෙන්නේ එහෙම එකක් නේ මේ මොකද්ද දේවල් ටිකක් කියලා තියෙනවා ඊට පස්සේ කියනවා මොකද්ද සමචතුරස්‍රයේ පාදයක දිග x විදියට ගන්නලු. හරි. අරගෙන ඍජු කෝණාශ්‍රයේ දිග හොයන්නලු. හරි. අපි නිකන් මෙහෙම ගමු. මොකද්ද? සමචතුරස්‍රයේ අපි ගමු සමචතුරස්‍රයේ පාදයක දිග. සමචතුරස්‍රයේ පාදයක දිග කීයද? x. හරි. අහන්නේ මොකද්ද ඉස්සරහම? ඍජු කෝණාශ්‍රයේ දිග. ඍජු කෝණාශ්‍රයේ දිග දැන් කොහොමද හොයන්නේ? අපි හැමිනේ මේ කියමු. සමචතුරස්‍රයක වර්ගඵලයේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයෙන් දෙගුණයක් වේ. තේරෙන්නේ නැහැ. හරි බලමු. ඍජු කෝණාශ්‍රයේ දිග මේ තියෙන්නේ. සමචතුරස්‍රයේ පාදයක දිගට වඩා සෙන්ටිමීටර් 3ක් වැඩිලු. හරිද? මොකද මේ කියන්නේ මේ? ඍජු කෝණාශ්‍රයේ දිග මේ අපිට ඕන එක තමයි දැන් ඔය කියන්නේ. ඍජු කෝණාශ්‍රයේ දිග සමචතුරස්‍රයේ පාදයක දිගට වඩා සෙන්ටිමීටර් දැන් සමචතුරස්‍රයේ පාදයක දිග x ලු. හරි. එතකොට ඍජු කෝණාශ්‍රයේ දිග සමාන වෙනවා මොකද්ද? සමචතුරස්‍රයේ පාදයේ දිගට වඩා සමචතුරස්‍රයේ පාදයේ දිගට සමාන නෙවෙයි. පාදයේ දිගට වඩා සෙන්ටිමීටර් 3ක් වැඩිලු. හරිනේ ඕනේ මේ ඍජු කෝණාශ්‍රයේ දිග මේක මේ බලන්න. ඍජු කෝණාශ්‍රයේ දිග සමචතුරස්‍රයේ පාදයක දිගට වඩා 3ක් වැඩිලු. හරිනේ. එතකොට x ධන 3යි. සමචතුරස්‍රයේ පාදයක දිග x. හරිද? සමචතුරස්‍රයේ පාදයක දිග x. ඍජු කෝණාශ්‍රයේ පාදයක දිග x ද නැහැ. x ට වඩා 3ක් වැඩිලු. එතකොට ඍජු කෝණාශ්‍රයේ පාදයක දිග වෙන්නේ x ධන 3යි. හරි. ඕක ලියවුණානේ. හරි. ඊට පස්සේ බලමු. ආයෙ මොකද්ද කියන්නේ? ආයෙ කියනවා හරි. එතකොට පළවෙනි එකට උත්තරේ ඔක. මම මේ මාකින් එක මම දාලා තිනවා මේ ගෲප් එකට ඔකට මාකින් එක මම සම්පූර්ණ දාලා තිනවා. ඒක පිළිවෙලට ලියලා තිනවා. මම මේ ගාන හදන විදිය කියලා දෙන එක විතරයි මම මේ කරන්නේ. හරිද? ඒ කියන්නේ හරියට උත්තරේ ගන්නෙ මෙහෙමයි කියලා ඒක අර ලියන්නේ කොහොමදයි ඒ ටික මම මාකින් එකේ ලියලා දාලා තියෙනවා.
හරි. එතකොට මේක තමයි ඇත්තටම ඉතින් උත්තරේ. ඊරි ගහන්න තියෙන්නේ මේ. නිකන් කතාව කියවලා ඒ කතාව නිකන් පොඩ්ඩක් ගලපලා ලියා ගන්න තියෙන්නේ. හරි. ඊළඟ ගන්න ඍජුකෝණාශ්‍රයේ පළල. ඍජුකෝණාශ්‍රයේ පළල. දැන් හරි දිග හොයාගත්තා. දැන් පළල මොකද මේ? හරි. ඉතින් මේ බලමු. ඉතින් ඒකෙත් මේ ඍජුකෝණාශ්‍රයේ පළල. කෙලින්ම කතාවම දීලා. ඉතින් ආයේ මොකද ඍජුකෝණාශ්‍රයේ පළල. සමචතුරස්‍රයේ පාදයක දිග. මේ සමචතුරස්‍රයේ දැන් ඍජුකෝණාශ්‍රයේ පළල ගැන තමයි අපි ලියන්නේ. ඍජුකෝණාශ්‍රයේ පළල. හරිද? ඒක බලන්න. ඍජුකෝණාශ්‍රයේ පළල සමචතුරස්‍රයේ පාදයක දිගට වඩා. සමචතුරස්‍රයේ පාදයක දිග x. හරිනේ. හරි. පාදයක දිගට වඩා සෙන්ටිමීටර් 4ක් අඩුයිලු. ඒ කියන්නේ මොකද්ද? සමචතුරස්‍රයේ පාදයක දිගට සමානයි කියලා නෙමෙයි කියන්නේ. ඍජුකෝණාශ්‍රයේ පළල. ඍජුකෝණාශ්‍රයේ පළල හිතන්නකෝ. සමචතුරස්‍රයේ පාදයක දිග කීයද දැන්? x. ඍජුකෝණාශ්‍රයේ පළල කීයද? මීට වඩා 3ක් අඩුයිලු. එතකොට මේකේ යගේ කීයද? පළල x -3යි කියලා ලියවෙන්න නම් ඕනි දැන් නේ. සෝරි සෙන්ටිමීටර් 4ට වඩා මේ පාදයක දිගට වඩා සෙන්ටිමීටර් 4ක් අඩු වෙයි කියලා කියන්නේ. එතකොට මේ සමචතුරස්‍රයේ පාදයක දිග x නම් ඍජුකෝණාශ්‍රයේ පළල ඊට වඩා 4ක් අඩුයි නම් මීට වඩා 4ක් අඩුයි නම් අනිවාර්යෙන් ඍජුකෝණාශ්‍රයේ පළල කීයද? x -4යි කියලා ලියවෙන්න ඕනේ. හරිද? දැන් බලන්න මේ අපි අර නිකන් කතාව කියවලා මේක ලියා ගන්න එකක් තමයි කරේ. එතකොට මොකද්ද ඍජුකෝණාශ්‍රයේ පළල කීයද? x -4යි. ඇයි මේ බලන්න මේ මෙතන කියලා තියෙනවා ඍජුකෝණාශ්‍රයේ පළල. ඔව් ඍජුකෝණාශ්‍රයේ පළල තමයි අහලා තියෙන්නේ. ඒක කීයද? සමචතුරස්‍රයේ පාදයක දිගට වඩා. සමචතුරස්‍රයේ පාදයක දිග x. හරි. 4ක් අඩුයිලු. ඉතින් ඒතර 4ක් අඩු වෙන්න බෑ. හරි. එතකොට ඕක ඔය දෙක ලියවෙන්න ඕන. හරි. එතකොට ඔය පළවෙනි එකේ දෙවෙනි එකේ උත්තරේ හරි. ඊට පස්සේ බලන්න තුන්වෙනි එක මොකක්ද කියනවා? මොකක්ද කියන්නේ? තුන්වෙනි එකේ කියනවා ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සඳහා වීජීය ප්‍රකාශනයක් ලබාගෙන එය සුළු කරන්නලු. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සඳහා වීජීය ප්‍රකාශනයක් ලබාගෙන එය සුළු කරන්නලු. අවුලක් නැහැ ඉතින්නේ. ඇයි? දන්නවනේ දැන්. ඍජුකෝණාශ්‍රයක අපි දැන් මෙතන ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය කියන්නේ මොකක්ද? ඒක දන්නවනේ. දිග වැඩි කිරීම ඍජුකෝණාශ්‍රයේ දිග වැඩි කිරීම පළල. එතකොට ඉතින් මේ අවුලක් නැහැ නේ මේ. දැන් දිගත් අපි දන්නවා. පළලත් දන්නවා. ඉතින් ආයෙ මොනවද කතාව? නිකන් ඒක ගුණ කරලා දාන්න. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. දිග කීයද? x ධන 3යි. ඒක ආවේ කොහෙන්ද? දැන් අපි දන්නවා මේ. ඒක ආවේ මේ සමචතුරස්‍රයේ පාදයක දිග 3ක් වැඩි කියන එකෙන් තමයි ඒක ආවේ. හරි. ඍජුකෝණාශ්‍රයේ දිග ගුණ කරා. පළලත් දන්නවනේ ඉතින් ගුණ කරා x -4. හරි. දැන් මේකක් සුළු කරන්න දන්නවනේ. මේක මේ වගේක් සුළු කරද්දි ඉස්සරොම මෙන්න මෙයාගේ මුළු මේකම ගුණ කරනවා. හරිද? ඊට පස්සේ මෙයාගේ මුළු මේකම ගුණ කරනවා. දැන් ඒක කතා කරන්න වෙලාව නෙවෙයි. හරි. දැන් අපි යන් හිමීට x වතාවක් ඉස්සරොම කිව්වේ මොකද්ද? ඉස්සරොම අපි කිව්වේ මෙයාගෙන් මේ සෙට් එකම ගුණ කරනවා කියලා. ඒ හින්දා අපි x ගෙන් ඉස්සරොම x ගෙන් ගුණ කරමු මේ මුළු පැකට් එකම. එතකොට x -4යි. හරි. ඊට පස්සේ ධන 3නේ මෙතනදී ධන 3ෙන් ගුණ කරමු ආපහු මේ මුළු පැකට් එකම x -4. හරි. දැන් මේක වරහන් අයින් කරගමු. x වර්ග -4යි x මේක ධන 3යි x ධන 3යි -4 ධන 3යි -4යි ගුණ කරාම ධනයි ඍණයි නම් ලකුණ වෙන මේ ලකුණ ධනයි ඍණයි ගුණ කරාම ලකුණ ඍණ වෙනස් ලකුණු දෙන්නේ නම් ලකුණු ඍණ සමාන ලකුණු දෙන්නේ නම් ලකුණු ධන මතකනේ ඍණයි ඍණයි ගුණ වුණොත් ධන හරි දැන් මෙතන ධනයි ඍණයි එතකොට ඍණ 12යි හරි මෙතනින් එනවා x වර්ග ඍණ 4යි ධන 3යි කීයද දන්නවනේ දැන් ඒ සුළු කරනවා කියන්නේ ඍණ 4යි ධන 3යි ඍණ x ඍණ 12 එතකොට ඔන්න ඕක තමයි ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සඳහා වීජීය ප්‍රකාශනය. ඔව්ද මේ ප්‍රකාශනයද? ඔව්. මේක ප්‍රකාශනයක්. හරිද? මේක ප්‍රකාශනයක්. මොකද ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය කියන අගය අපි දන්නේ නැහනේ. ඒකේ අගය දන්නවනම් ඒක සමීකරණයක් විදිහට ගන්නකොට දැන් මේක ප්‍රකාශනයක්. ඔව්. ඒතර මේක තමයි උත්තරේ. එතකොට ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සඳහා ලියපු ප්‍රකාශනය ඔන්න ඕක. හරි. එතකොට ඒකත් හරි. ඉතින් දැන් ඉවරයි. හරි. ඊළඟ මොකක්ද කියන්නේ? සමචතුරස්‍රයේ හා ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය ඇසුරින් වීජීය සමීකරණයක් ලබාගෙන බ්ලා බ්ලා බා කතන්දරයක් තියෙනවා කරන්නේ. සමචතුරස්‍රයේ හා ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය ඇසුරින් වීජීය සමීකරණයක් ලබාගෙන ඒ විසඳා සමචතුරස්‍රයේ පාදයක දිග සොයන්න. අඩේ කොහොමද කන්නේ? දැන් ආයෙ පැටලෙනවා වගේ. හරි. අපි හිමීට පොඩ්ඩක් බලමු මොකක්ද මේ කියන්නේ කියලා. දැන් සමචතුරස්‍රයේ සහ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵල ඇසුරින් වීජීය සමීකරණයක් ලබා ගන්නලු. එහෙම කතාවක් නෙමෙයි කියන්නේ. සමචතුරස්‍රය ඍජුකෝණාශ්‍රයේ වර්ගඵල ඇතුළෙන් වීජීය ප්‍රකාශනය කොහොමද ඒක ගන්නෙ? වර්ගඵල අතර සම්බන්ධයක් කොහොමද ගන්නෙ දැන්?
හරි ඉතින් ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය ගත්තා. හරි ඒක හරි. අපි නිකන් මෙහෙම කරමු නිකන් දැන් මොකක් හරි මෙහෙම බලන්න මේ. මෙතන මේ සමචතුරස්‍රයේ හා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය ඇසුරෙන් මේ යන්නේ. ඒ හින්දා අපි සමචතුරස්‍රයේ වර්ගඵලය ලියන් ඉමුකෝ බලන්න. අපි සමචතුරස්‍රයේ වර්ගඵලය ලියමු. සමචතුරස්‍රයේ පැත්තකදී x නම් හරි ඒකෙන්ම නිගුණ වෙන්නේ. එතකොට සමචතුරස්‍රයේ වර්ගඵලය x වර්ග. හරි. දැන් මොකද ගන්නෙ? ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය අපේ අතේ තියෙනවා. අවුලක් නැහැ. සමචතුරස්‍රයේ වර්ගඵලයත් අපේ අතේ තියෙනවා. අවුලකුත් නැහැ. හරි. මොකක්ද ඒතර මේ කියන්නේ? සමචතුරස්‍රය ඍජු කෝණාශ්‍රයේ වර්ග අඩේ මේ දැක්කද මේ? සමචතුරස්‍රයේ මේ වර්ගඵල අතර දැන් ඉස්සරම අපි දිගයි පාදයක දිගයි කියන්නේ ඍජු කෝණාශ්‍රයේ දිගයි සමචතුරස්‍රයේ පාදයක දිගකුයි සම්බන්ධයක් තිබ්බ හින්දා අපි මේක කොට දාගත්තා. පස්සේ ඍජු කෝණාශ්‍රයේ පළලයි සමචතුරස්‍රයේ පාදයක දිගයි අතර සම්බන්ධයක් තිබුණා මේක කොට දාගත්තා. දැන් ඉතින් තේරෙනවනේ මේ මෙන්න මෙතන වර්ගඵල අතර සම්බන්ධිකුත් කියලා තියෙනවා බා මේ සමචතුරස්‍රයේ වර්ගඵලය. එළෙන්න මොකක්ද සමචතුරස්‍රයේ වර්ගඵලය? අපි දන්නවා දැන් x වර්ග. හරිද? සමචතුරස්‍රයේ වර්ගඵලය මොකක්ද කියන්නේ මේක? සමචතුරස්‍රයේ වර්ගඵලය ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය වගේ දෙගුණයක්. හරිද? සමචතුරස්‍රයේ වර්ගඵලය x වර්ග. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය කීයද? x වර්ග ඍණ x ඍණ 12යි. මේක සමානයි කියලා ලිව්වොත් වැරදිද? වැරදි. ඇයි? සමචතුරස්‍රයේ වර්ගඵලයයි ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයයි සමාන වෙන්නේ නැහැ. මොකද්ද කියන්නේ මේ? දැන් තේරෙනවනේ. සමචතුරස්‍රයේ වර්ගඵලය එල x වර්ග මේක ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයෙන් දෙගුණයක්ලු. මේ තියෙන්නේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. ඒක නෙවෙයි දෙගුණයක් කියන එක දැන් ලියවෙන්න ඕනේ මේ. සමචතුරස්‍රයේ වර්ගඵලය x වර්ග. ඒක සමාන වෙනවලු ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය වගේ දෙගුණයකට. හරි. ඊට පස්සේ මොකක්ද කියන්නේ? ඒක විසඳලා හදන්න මොකද්ද කතාවක් කියනවා. හරි දැන් ඉතින් වරන් අයින් කරලා බලමු මොකක්ද දෙන්නේ කියලා. x වර්ග සමාන වෙනවා 2x වර්ග ඍණ 2x ඍණ 24 කියලා එකක් ආවා. දැන් ඉතින් අපි දන්නවනේ දැන් වැඩි. අපි අපේ ඇහැට හුරු ෆෝම් එකට මේක හදාගමු. ඇහැට හුරු ෆෝම් එකට හදාගන්න මේ x වර්ග මෙහෙට ගියමු. එතකොට එනවා x වර්ග මේක ධන එක ඍණ වෙලා නැහැ x වර්ග ඍණ 2x ඍණ 24 සමාන වෙනවා බිඳුවට. හරි. එතකොට මේක වර්ග පූර්ණයක් කරන්න ඕනේ නෑ මං හිතන්නේ. මේක වර්ග පූර්ණයක් කරන්න ඕනේ නෑ. ඇයි? මේක වර්ග පූර්ණ කරන්න ඕනේ සාධක කැඩෙන්න නම් ආයෙ වර්ග පූර්ණ කර යන්න එපා. මේ බලන්න. මෙන්න මේ දෙක ගුණ කරලා බලන්න ඕයි. මේකේ x වර්ගයේ සංගුණක 1යි මේක 24යි. ඒතකොට 24 6 වරක් 4ෙන් හැදෙනවා මේ. 6 වරක් 4 මෙතන දෙකක් සීන් වෙනවනේ. අපි කිව්වේ සාධක කැඩෙන්නේ නැත්තම් විතරක්. හරිද? සාධක කැඩෙන්නේ නැත්තම් විතරක් වර්ග පූර්ණ කරන්න. නැත්තම් වර්ග පූර්ණයක් කරගන්න ඕනේ නෑ. නිකන් මේක සාධක කරලා දාමු. හරි. දැන් ඉතින් මේක දාමු මේ. x වර්ග ඍණ x 2 වෙනුවට අපි දාමු 6 ඍණ 4 ඍණ 24 සමානයි බිඳුව. වරහන් අයින් කරමු x වර්ග ඍණ 6x ධන 4x ඍණ 24 සමානයි බිඳුවයි. එතකොට මෙතන එනවා x වර්ග ඍණ මෙතනින් x පොදුවට ගමු. x පොදුවට ගත්තම x ඍණ 6ක් එනවා. මෙතනින් ධන 4ක් එළියට ගමු. x ඍණ 6ක් එනවා අපහු සමානයි බිඳුව. හරි. එතකොට x ඍණ 6 මෙන්න මේ පදෙයි x ඍණ 6 කියන x ඍණ 6 කියන පැකට් එකම පොදුවට ඉන්නවනේ. අපි දැන් ඒක මෙහෙට ගමු. x ඍණ 6 කියන පැකට් එකම පොදුවට ගත්තට පස්සේ මෙන්න මෙතන මේ කැලේ ඉතිරි නම මොකද්ද? 1 x යක් විතර. x ඍණ 6 එළියට ආවම x යක් විතර x. මේ කැලේ මොකද්ද ඉතින් 4 විතරයි. ධන 4. සමාන වෙනවා බිඳුවට. හරි. එතකොට මෙන්න මේ වගේ එක උත්තර ගන්න විදිහ දැන් කතා කරලා තියෙන්නේ. මොකද්ද? දැන් ඒක කතා කරන්න යන්නේ නැහැ. දැන් එතකොට මේ පාඩම කවුරු වෙන පිටින් බලලා නම් මේ දැන් අපේ ක්ලාස් එකේ සම්පූර්ණ වර්ග සමීකරණ විසඳන්නේ කොහොමද? මුළු ඔක්කොම සම්පූර්ණ මෙහෙම කරලා නිකිල මේ සාධක කඩන්නේ කොහොමද? පොදු සාධක එළියට ගන්නේ කොහොමද? මේ ධන ඍණ සුළු කරන්නේ කොහොමද? ඒවා ඊටන් ඔක්කොම කරලා ඉවරලා මේ කරන්නේ. එතකොට මේ මම දැන් නිකන් කියන්න යනවා. නැතුව මේ ඒක සම්පූර්ණයෙන්ම කරලා මේ කරන්නේ. හරි. දැන් දන්නවනේ මෙහෙම වුණාම අපිට මේ පැකට් දෙක වෙන වෙනම බිඳුවට සමාන කරන්න පුළුවන්. අපි දැන් දන්නවනේ. හරි. x ඍණ 6 සමානයි බිඳුව හෝ x ධන 4 සමානයි බිඳුව කියලා ලියන්න පුළුවන්. ඇයි කියන්නේ ක්ලාස් එකේ කරා. මෙහෙම ලියන්න පුළුවන්. දෙකක් ගුණ වෙලා බිඳුව එනවා නම් අපිට මෙන්න මෙහෙම ලියන්න 100%ක් අයිතිය තියෙනවා. ඇයි කියන එක දැන් කියන වෙලාව නෙමෙයි ක්ලාස් එකේ කරා. හරි. දැන් ඉතින් මේක x උක්ත කරමු. x සමානයි 6 හෝ x සමානයි ඍණ 4යි කියලා x කියලා මේකේ දැන් x කියන්නේ මොකද්ද? x කියන්නේ මේක මොකද්ද ගත්තේ? x කියලා ගත්තේ අපි සමචතුරස්‍රයේ පාදයක දිගනේ. එතකොට අපි ලියන්න පුළුවන් සමචතුරස්‍රයේ
පාදයක දිග සමානයි 6 හෝ දිග සමානයි ඍණ 4යි කියලා දාලා ඉරි ගහනවා කිව්වොත් ඒක හරිද වැරදි? දැන් වැරද්ද තේරෙන්න ඕනේ. ඇයි? දිග කියන එකකට ඍණ අගයක් තියෙන්න විදිහක් නැහැ. x කියලා කියන්නේ මොකක්ද එතන? x කියලා කියන්නේ සමචතුරස්‍රයේ දිගනේ. දිගට ඍණ අගයක් කියලා එක සමචතුරස්‍රයේ දිග ඍණ 4. එහෙම කියන්නේ නැහැ නේ බා. හරිද? සාමාන්‍යයෙන් මොකක් හරි හිතන්නකෝ. මේ මොකක් හරි ලී පටියක් තියෙනවා. හරිද? මේ ලී පටිය වෙන්න පුළුවන් අගයන් මොනවද? මොකක් හරි ලී පටියක් තියෙනවා කියලා හිතන්න. කොහේ හරි ලී පටියක් කොහොමද තියෙන්නේ? හරි. මම නිකන් උදාහරණයක් කියන්නේ. හරි. මේ ලී පටියේ දිග මොකක්ද කියලා උඹලගෙන් එකේ දිග මොකක් හරි හිතන්නකො දිග සාමාන්‍ය මේ කොහේ හරි ඕකට පේන්නේ නැති තැනක තියෙනවා. දැන් උඹලා ඉන්නේ නුවර කොළඹ තියෙනවා කියනවා ලී පටිය. හරිද? කවුරු හරි කෝල් කරලා කියනවා මේ ලී පටියගේ ගෙස් ගන්න කියලා. එතකොට උඹලා මීටර් 1යි කියලා කියන්න ඉඩ තියෙනවා. අවුල නැහැ නේ. මීටර් 2යි, මීටර් 3යි, මීටර් 25යි ඕනයක් කියන්න පුළුවන්. මීටර් ඍණ 2යි කියන්නේ නැහැ නේ බං. මොකද දිග කියන එකට ඍණ අගයක් අර්ථ දැක්වෙන්නේ නැහැ. ශ්‍රීජකෝණාශ්‍රයේ දිග කිව්වොත් එහෙම අනිවාර්යෙන් ධන අගයක් තමයි තියෙන්නේ. හරිද? එතකොට මේකේ උත්තරේ විදිහට අපි ගන්න මේ බලන්න උත්තර දෙකක් ආව මේ සමීකරණ විසඳනකොට. සමීකරණ විසඳනකොට උත්තර දෙකක් ආවට මේකේ උත්තරේ විදිහට ගන්න අපි දිග සඳහා ඍණ අගයක් මේ x සමචතුරස්‍රයේ දිගට මම මේක මාකින් එකේ ලියලා දෙනවා. හරිද? මාකින් එක මේ ගෲප් එකේ දාලා දෙනවනේ. සමචතුරස්‍රයේ දිගට ඍණ අගයක් පැවතිය නොහැක. එම නිසා සමචතුරස්‍රයේ දිග සමානයි මෙතන මෙහෙම ලියන්න ඕනේ. මෙතන x මම මාකින් එකේ ලියලා දානවා. x සමාන දීලා තියෙන එක x සමානයි ඍණ 4යි කියලා තියෙන්නේ. එතකොට x යනු සමචතුරස්‍රයේ දිග වේ. සමචතුරස්‍රයේ දිගට ඍණ අගයක් පැවතිය නොහැක. එම නිසා x සමානයි ඍණ 4 විය නොහැක කියලා ලියන්න ඕනේ. හරිද? අපි උත්තරයක් අයින් කරන්න ඕනේ. දැන් කාට හරි පටලැවිල්ලක් එන්න පුළුවන්. ඉතින් යකෝ උත්තරේ මේ සමීකරණේ ආවනේ මේක. උත්තර දෙකක් ආවනේ. ඒතකොට මේක වැරදිද? නෑ බං. මේක ගිහින් දාපන්කො මේකට. මේක කො අපි සමීකරණේ මේකට ගිහින් දාන්නකො මේක. මේක 100% උත්තරයක් තමයි. හරිද? මේක 100% මෙන්න මේ සමීකරණේ තෘප්ත කරන උත්තරයක්. හරිද? මේක ගිහින් දාපන්කො. ඒකත් 100% මේ සමීකරණේ මේ තෘප්ත කරන උත්තරය. මේ ඍණ 4 දාලා සුළු ගන්න අනිවාර්යෙන් බිඳුවයි. 6 දාලා සුළු ගන්න අනිවාර්යෙන් බිඳුවයි. ඒතර මේ දෙකම උත්තර. හරිද? හැබැයි අපේ මේ කතාව ඇතුලේ හරිද? මේ දෙකම උත්තර වුණාට ඒ කියන්නේ මේ x වල මේ යගේ ආවත් උත්තරේ හරියනවා. x වල මේ යගේ ආවත් උත්තරේ හරියනවා. හැබැයි බං අපි මේ කතන්දරය ඇතුළේ කතා කරන්නේ දිගක්නේ. සමචතුරස්‍රයක දිගක්. එතකොට ඒ දිග සමචතුරස්‍රයක දිග යන්න ඒක ඍණාගයක් වෙන්න බැරි හින්දා තමයි අපි ඒක මෙතනින් අයින් කරන්නේ. නැතුව ඒක සමීකරණයේ උත්තරයක් වෙන්නේ නැත්තේ නෑ. හරිද? මේක ගිහින් දාන්න අනිවාර්ය සමීකරණයේ උත්තරයක් ඒක. හරිද? හැබැයි අපි මේ කතන්දරයේ ඇතුලේ ඒක ඍණාගයක් වෙන්න බැරි හින්දා තමයි අපි ඒක අයින් කරන්නේ. හරිද? එතකොට ඔය වගේ ගණන් තව ඉස්සරහට හවු වෙනවා. දිගක් වගේ එකක් දුරක් කියලා හිතන්න. දිගක් එක්ක කොහෙට හරි යන දුරක් ඒව ඍණාගයක් වෙන්න බෑනේ. හරිද? දිග උසක් කියලා හිතමු. දිගක් උසක් ළමයිගේ උසක් ගෙස් ගන්න කියනවා. එතකොට ඍණ 5යි එහෙම කියන්නේ නෑනේ. ඒකට ඍණාගයක් පවතින්නේ. එතකොට මේ සමීකරණය තෘප්ත කරන උත්තරයක් වුණාට අපේ කතන්දරයට ඒක ගැලපෙන්නේ නැති හින්දා තමයි ඒක අයින් කරන්නේ. කියන්නේ දිගක් ඍණ වෙන්න බෑ කියලා අපි හිමීට ඒක අයින් කරනවා. එතකොට උත්තරේ x සමානයි 6. එතකොට ඔන්න ඔය කතන්දරේ සම්පූර්ණ ඔය මං කිව්වේ කෑහැල්ලක්. ඒක සම්පූර්ණ මාකින් එකේ ලියලා තියෙන්නේ. එතකොට ඔන්න ඔහොම තමයි ඒ 2002 පළවෙනි ගාන අපි හදන්නේ. හරි අපි ඊළඟ ගානට යමු. හරි ඊළඟ ගාන අහලා තිබ්බේ 2004 4B. මේක මෙහෙම වද එකක් දීලා තියෙනවා. දීලා කියන මොකද්ද? වර්ගජ සමීකරණය විසඳුම් දශම ස්ථාන දෙකකට ලබා ගන්නලු. හරි ඉතින් දැන් දශම ස්ථාන දෙකයි ඔය ඔක්කොම මොතක කරලා දාන්නකො. හරි. කොහොම හරි විසඳුම්නේ ලබා ගන්න කියන්නේ. විසඳුම් ලබා ගන්න නම් බං ඉතින් මේක විසඳන්නම ඕනේ. හරිද? මොනවා හරි කරලා ඔක විසඳ ගන්න එපේ. හරි දැන් ඉතින් විසඳන්නත් ඉතින් එහෙම මුකුත් ඇත්තම දැනන් ඉන්න ඕනෙත් නෑ බං. මොකද කරන්න ඕනේ? හිමීට මේක දැන් මෙහෙමනේ තියෙන්නේ. 2x ධන 1 වර්ගය සමාන වෙනවා 5x වර්ගය. ඔහොමනේ තියෙන්නේ. ඕක අපේ ඇහැට හුරු ෆෝම් එකට නැති ප්‍රශ්නයක් තමයි ඔය තියෙන්නේ. හරිද? මේක දැන් අපේ ඇහැට පොඩ්ඩක් හුරු නෑනේ. මේක ඉතින් අපේ ඇහැට හුරු ෆෝම් එකට මොන හරි ටිකක් කරලා හදාගමු. මේක ඊට පස්සේ නිකන් විසඳන්න තියෙන්නේ. හරි. ඇහැට හුරු ෆෝම් එකට කොහොමද හදාගන්නේ? ඇහැට හුරු ෆෝම් එකට හදාගන්න ඉතින් මේ ලොකු වරහන අයින් කරලෙමු. හරිද? ලොකු වරහන අයින් කරලෙමු. ඒක අයින් කරන්න. ඒක අයින් කරන්න මොකද කරන්න ඕනේ? මේක ප්‍රසාරණය කරමු. දන්නවනේ පළමු පදයේ වර්ගය. අපි දන්නවනේ මේ වගේ එකක් ප්‍රසාරණය කරන්නේ පළමු පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය ධන දෙවන පදයේ වර්ගය. හරි. පළමු පදේ කියන්නේ මොකද්ද?
පළමු පදේ කියලා කියන්නේ 2x. දෙවන පදේ කියලා කියන්නේ මොකද? ධන 1. හරි. ඉස්සරම් පළමු පදේ වර්ගය. පළමු පදේ වර්ගයනේ ගන්න. පළමු පදේ වර්ගය කියන්නේ 2x ගේ වර්ගය. කියන්නේ 4x වල වර්ගය. හරි. ඒ කියන්නේ 4x වල වර්ගය තමයි පළමු පදේ. ධන පද දෙකේ ගුණිතයේ දෙගුණේ. පද දෙක මොකද? පළමු පදේ 2x වර්ග. දෙවෙනි පදේ 1. පද දෙකේ ගුණිතය කියන්නේ 2x වර්ග. හැබැයි මෙතෙන් දාන්නේ පද දෙකේ ගුණිතයේ දෙගුණේ. මේක ආයෙ දෙකෙන් ගුණ කරන්න. එතකොට 4x වර්ගයක් එනවා. එතකොට මෙතෙන් එනවා 4 පළමු පදය 2x. හරිද? පළමු පදේ 2x. දෙවෙනි පදේ මොකද්ද? 1. පද දෙකේ ගුණිතය. පද දෙකේ ගුණිතය කීයද? 2x. පද දෙකේ ගුණිතයේ දෙගුණේ. පද දෙකේ ගුණිතය නෙමෙයි මෙතෙන් දාන්නේ ඒකේ දෙගුණේ. එතකොට ඒක දෙකෙන් ගුණ කරාම එනවා 4x. 4x එක මෙතන දානවා. හරි. ධන 1. දෙවෙනි පදේ මේ එක ගන්නේ පළමු පදයේ වර්ගය. හරි ආවා. පද දෙකේ ගුණිතයේ දෙගුණේ. 2x උයි 1යි ගුණ කරාම 2xම තමයි. පද දෙකේ ගුණිතයේ දෙගුණේ. එතකොට 2x ආයෙ දෙකෙන් ගුණ කරාම 4x. හරි එල ඒකත් හරි. ඊට පස්සේ ධන දෙවන පදයේ වර්ගය. දෙවන පදේ එකනේ එකේ වර්ගය එකම තමයි. හරි. ඊට පස්සේ ඉතින් 5x වර්ග තියෙනවා. ඔහොම ලියනවා. හරි. දැන් මේක අපේ 60 හුරු ෆෝම් එකට තාම නැහැනේ. අපේ 60 හුරු ෆෝම් එක කියන්නේ මොකක්ද? එක පැත්ත බිඳු වෙලා අනිත් පැත්තේ වර්ගජ ප්‍රකාශන කැලලක් තියෙනවා. අපේ 60 හුරු වර්ගජ සමීකරණ ෆෝම් එක තමයි එක පැත්තක් බිඳුව කරගෙන අනිත් පැත්තේ වර්ගජ ප්‍රකාශන ආකාරයකට නිකන් තියෙන එක. හරි. ඒක හදාගන්න මේක මෙන්න මේ පැත්තට ගෙනාවොත් මේ පහ ඍණ වෙලානේ ඉන්නේ. ඊට පස්සේ චාටර්නේ. ඒ හින්දා අපි එහෙම නැතුව මෙන්න මේ 4x මේ මුළු ප්‍රකාශනයම අපි එහා පැත්තට අරන් යන්නේ මේට. හරි. අපි දන්නවනේ සමාන ලකුණෙන් එහා පැත්තට යනකොට ඍණ වෙලා යන්නේ. හරි. 5x වර්ග. මේක මෙහා පැත්තට යනකොට ඍණ වෙලා ගියේ. එතකොට ඍණ 4x වර්ගයක් වෙලා. මේක මෙහාට මේ 4x කියන එක මෙහාට යනකොට ඍණ වෙලා යන්නේ. එතකොට ඍණ 4x එකක් වෙලා. ධන 1 කියන එක මෙහාට යනකොට ඍණ වෙලා යන්නේ. එතකොට ඍණ එකක් වෙලා සමානයි. දැන් මේ පැත්තේ මුකුත් නැහැ. ඇයි? ඔක්කොම මේ පැත්තට අරන් යන්නේ සමානයි බිඳුව. හරි. එතකොට ඔහොම තමයි ඕක ලියන්නේ. හරි. දැන් සජාතිය උගුණ කරන්න පුළුවන් නේ බා. සජාතිය සුළු කරන්න පුළුවන්. 5x වර්ගෙන් 4x අඩු කරාම x වර්ග එනවා. ඍණ 4x ඍණ 1ක් සමානයි බිඳුව කියලා එකක් එනවා. හරි. දැන් බලන්නකො මේක දැක්කම තේරෙන්න ඕනේ මේක සාධක කඩන්න නම් බෑ පුතේ මේ එක පාට කියලා. හරි. ඇයි මේක එකනේ බා. මේ දෙක ගුණ කරාම මොකද x වර්ගයේ සංගුණක 1යි. නියත පද 1යි. ඔය දෙක ගුණ කරාම 1යි නෙන්නේ. එක් වරක් එකෙන්නේ ඕක එන්නේ. ඉතින් වෙන එක් වරක් එකෙන් කොහොමත් 4ක් හැදෙන්නේ නෑනේ. ඒතකොට සාධක කැඩෙන්න බෑ. සාධක කැඩෙන්නේ නැති ඉතින් ඉතින් මොකද්ද? අපි එක්ක සූත්‍රය දාන්න ඕනේ නැත්නම් වර්ගපූර්ණය කරන්න ඕනේ. මේක වර්ගපූර්ණය කරමු. මේක ලොකු සීන් එකක් නෑනේ ලොකෝට මේ. හරි. වර්ගපූර්ණය කරන්න දන්නවනේ. වර්ගපූර්ණය දන්නේ නැත්නම් මම වීඩියෝ එක දාලා තියෙනවා වර්ගපූර්ණය කරන්න කොහොමද කියලා නිකන් ටක් ගාලා එහෙන කෙටියෙන් දාලා තියෙන එක බලන්න පුළුවන්. හරි. වර්ගපූර්ණය කරන්නේ කොහොමද? ෂේප් එකේ මෙයාව ලියනවා. මැද ලකුණ දානවා. x ගේ සංගුණකය දෙකෙන් බෙදලා දානවා. x ගේ සංගුණකය මොකද්ද? 4යි. 4 දෙකෙන් බෙදුවම 2යි ආයෙ එක වර්ගයක් කරගන්නවා. හරි. ඊට පස්සේ ඍණ එකක් නිකන් දාලා මෙයාව වර්ග කරලා දෙක වර්ග කරාම කීයද? 4යි. මෙයාව වර්ග කරලා අඩු කිරීමක් විදිහට මෙතනින් දානවා. අතර සමානයි බිඳුවයි. හරි. දැන් සුළු කරමු. x ඍණ 2 වර්ගය ඍණ 5 සමානයි බිඳුවයි. ආයෙල. එතකොට දැන් මෙතනින් එහාට කොහොමද කරන්නේ? හරි. මෙතනින් එහාට දන්නවනේ මේක දැක්කම දැන් දන්නවා මගේ මොකක්ද? මගේ ක්ලාස් උනුන් දන්නවා. මේක මොකක්ද? පූර්ණ වර්ගය. පූර්ණ වර්ගයට අපි නමක් දුන්නා. මොකක්ද තව නම? පොල් ගෙඩිය. එළ. දැන් මොකද ගන්න? පොල් ගෙඩිය තනි කර ගන්න ඕනේ. පොල් ගෙඩිය තනි කර ගන්නවා. x ඍණ 2 වර්ගය කියන එක තනි කර ගන්නවා. මේක මෙහෙට අරන් ගිහලා 5. හරි. දැන් අපි දන්නවා මේ පොල් ගෙඩිය පොල් එල්ල තියෙනවනේ. දැන් පොල් වතුර තමයි මේ හොයන්න යන්නේ අපි. පොල් වතුර හොයන්න ඉස්සරහ මොකද ගන්න? පොල් එල්ල අයින් කරලා ඉන්න බෑ. පොල් එල්ල කියන්නේ මේ වර්ගය. ඒක අයින් කර ගන්න මොකද ගන්න? දෙපැත්තරම වර්ගමූල දානවා. හරි. දෙපැත්තරම වර්ගමූල දැම්මට පස්සේ මේකේ වර්ගය කියන එක අයින් වෙලා x ඍණ 2ක් එනවා. මූල පහේ අගයක් අපිට එකපාරට හිතෙන්නේ නැහැනේ. මූල පහේ වර්ගමූලයක් සම්පූර්ණ අගයක් එන්නේ නැති හින්දා මූල පහම දානවා ධන හෝ ඍණ දාලා. හරි. එතකොට දන්නවනේ ඔක ඔහොම නෙවෙයි මම ක්ලාස් එකේ කරේ. ඒ කියන්නේ මේක හැදිලා තව මොකද්ද? අපිට මේක පූර්ණ ඒ කියන්නේ වර්ගයෙන් ලියන්න පුළුවන් කෑලි වලින් හැදිලා තියෙනවද කියලා බලලා මතකනේ අපි කරා. හරි. දැන් මේක පහ කියන එක දන්නවනේ. පහ කියන එක මුකුත්ම නැහැ. පහේ මූලයගේ මූල පහම තමයි. හරි. දැන් ධන හෝ ඍණ දාන්නේ කියන එකත් කරලා තියෙන ආයුව කියන්නේ. හරි. දැන් x තනි කරගමු. x සමාන පොල් වතුර ටික තනි කරගමු. x කියන්නේ තනි කරගන්න මේ ඍණ දෙකේ හැපෙතට අරන් යනවා. එතකොට ධන හෝ ඍණ මූලපහ ධන 2 කියලා එකක් එනවා. හරි. දැන් ධන සලකා කියලා අපිට x සමානයි ධන මූලපහ ධන 2 ගන්න පුළුවන්. ඊට පස්සේ ඍණ සලකා කියලා මේක ධන වුණොත් අවස්ථාව ගන්නවා. ඊට පස්සේ ඍණ සලකා කියලා x සමානයි ඍණ මූලපහ ධන 2 අවස්ථාව ගන්නත් පුළුවන්. හරි. දශම ස්ථාන දෙකක් හොයන්න කියන්නේ.
දශම ස්ථාන දෙකකට උත්තරේ හොයන්න කියලා තමයි මේ ගානේ කියලා දෙන්නේ. මොකද මේ සමීකරණ විසඳුම දශම ස්ථාන දෙකකට ලබා ගන්න. හරි. එතකොට ඔය කට්ටියට මූල පහේ අගය හොයා ගන්න වෙනවා මේකේ උත්තරේ ලබා ගන්න නම්. උත්තරේ ගන්න අතර. හරිද? එතන මූල පහේ අගය හොයන්නේ කොහොමද කියලා. දැන් මේ උත්තර දෙක මත තියාගන්න. මෙන්න මේ දේ තමයි ඉන්නේ. අපි ආයෙත් එන්නෙමු. එතකොට දැන් මම ලඝු කොහොමද ලඝු පාවිච්චි කරලා කොහොමද මූල පහ කියන එක හොයන්නේ කියන එක මූල පහ වගේ එක් අගය ලඝු පාවිච්චි කරලා කොහොමද හොයන්නේ කියන එක දැන් මම ට්‍රක් ගාලා කියන්නම්. මේ පාඩම කරන විදිහට නෙවෙයි මූල පහ වගේ එක් අගයක් ලඝු පාවිච්චි කරලා ලඝු ගණක අපි පොත පාවිච්චි කරලා කොහොමද හොයන්නේ කියන එක දැන් මම කියලා ඉවරලා ආයෙ මේ ගානට ඇවිල්ලා අපි උත්තර ගමු. හරි. මෙතනින් නතර කරන්නේ මූල පහේ ලඝු අගය ගන්න විදිහ කියලා දෙන්නම් කියලා. එතකොට දැන් ඕන එක මූල අගය ගන්න කොහොමද ලඝු ගණක පාවිච්චි කරලා වර්ගය ගන්න කොහොමද වගේ වුණා ලඝු ගණක පාවිච්චි කරලා ගන්න පුළුවන්. හරිද? මේකේ උත්තරේත් අපි ලඝු ගණක පාවිච්චි කරලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ වගේත් උත්තරේ ලඝු ගණක අපිට පාවිච්චි කරලා ලඝු ගණක පාවිච්චි කරලා අපිට ගන්න පුළුවන්. හරිද? එතකොට මම දැන් හිතුවා කියන්නේ දැන් මේකේ උත්තරේ ලඝු පොත පාවිච්චි කරලා ගන්න විදිය කියලා දෙන්නේ නැතුව ඒක ගැන ඒ කියන්නේ ලඝු ගණක ඕන එකක්. හරිද? ඕනම ලඝු ගණක ආශ්‍රිත ගානක් වැඩේ ගානට කොට දාන විදිය. කියන්නේ පොතෙන් ලඝු බලන්නේ කොහොමද අර කියන්නේ පොට්ටිම තැන ඉඳලා ඔක්කොම ටික මේ ගානට ඒ කියන්නේ ඉලක්කම් දෙයක් ගුණ කරගන්නේ කොහොමද ලඝු පාවිච්චි කරලා එකතු කරද්දි මොකද වෙන්නේ අනම්මනම් ඒ ටික ඔක්කොම පස්සේ වෙනම වීඩියෝ එකක් දාන්න. හරිද? ඒ කියන්නේ මේ දැනට මේකේ උත්තරේ කියලා වෙලා සම්පූර්ණ ලඝු ගණක කෑල්ලම මේ කියන්නේ ලඝු ගණක පොතෙන් බලන්න කෑල්ලක් තියෙන්නේ. අන්න ඒ කෑල්ලම ආවරණය කරලා මේ කියන්නේ ලඝු ගණකයක් කොහොමද අපි බලන්නේ පහ කොහොමද අර පොතෙන් බලන්නේ ඒකේ මූල ගන්නෙ කොහොමද ඊට පස්සේ දැන් හිතන්නකෝ 25525 ගුණ කිරීම 32800 32282 මේකේ උත්තරේ කොහොමද ගුණ කරන්නේ නැතුව අර ලඝු ගණක පාවිච්චි කරලා අපි ගන්නෙ. හරිද? ඔන්න ඔය වගේ කැලිරියක් අපි හිමීට මේ කියන්නේ ලඝු ගණක දැන් මේක අස්සේ කරන්නේ නැතුව දැන් මට හිතුණා ඒක එහෙම කරන්න මේ දැන් මේක අස්සේ දාගෙන ඒක කරන්නේ නැතුව මේක දැන් නිකන් හදාගෙන ගිහිල්ලා පස්සේ මේ ලඝු ගණක වෙනම ටික ගාන්න කරන්න කියලා. නැත්තම් මේක ඇස්සෙම ලඝු දාගෙන කරොත් කිසි තේරුමක් නැති වෙනවා. හරි. එතකොට එතකන් ඔයාලට මූල පහේ අගය පාවිච්චි කරන්න පුළුවන් 2.24යි කියලා. හරිද? මූල පහේ අගය 2.24යි කියලා පාවිච්චි කරන්න. එතකොට මේ ගොඩක් ගණන් වල දැන් මේ උඹලා දැන් මේක හදාගෙන යනකොට දකින්නත් ඇතිනේ. ගොඩක් ගණන් වල මේ මූල පහේ අගය කියන්නේ මූල පහේ අගය මේක ලෙස ගන්න මූල තුනේ අගය මේක ලෙස ගන්න කිය දීලා තියෙනවා ගොඩක් ගණන් වල. මූල 6 අගය මේක කියලා ගන්න කී දීලා තියෙනවා. අර එහෙම නැති අවස්ථා තියෙනවා. හරිද? දැන් මේක එහෙම නැති අවස්ථාවනේ. එතකොට ලඝු පාවිච්චි කරලා හදන්න ඕනේ. හරිද? එතකොට ලඝු පාවිච්චි කරන විදිහ මම දැන් කියන්නේ නැතුව මේ මූල 5 අගය 2.24 විදිහට අරගෙන ඔයාලා මේක හදන්න. ලඝු ගණක පාවිච්චි කරන විදිහ මම උඹලට ක්ලාස් එකේදී කරන්නේ නැතුව ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම කරලා දාන්නම්. එතකොට ඒකත් අවුලන්නේ නැහැ නේ. හරි. එතකොට දැන් x සමානයි 2.24 කියලා ගත්තාම මූල පහනේ ධන 2.24 ධන 2. එතකොට මේකේ උත්තරය එනවා x සමානයි 4.24ක් කියලා එක උත්තරයක් එනවා. මෙතෙන්ද දැම්මම එනවා x සමානයි ඍණ 2.24 ධන 2. එතකොට මේකෙන් උත්තරයක් එනවා x සමානයි ඍණ 0.24 කියලා. එතකොට ඔන්න ඔය උත්තර දෙක ගන්න පුළුවන්. එතකොට මේකේ ඍණ එක අයින් කරන්නද නැහැ. හරිද? මේකේ ඍණ එක එහෙම අයින් කරන්නේ නැහැ. ඍණ එක උත්තරය නෙමෙයි කියලා. අයියේ. මේකේ නිකම්ම විසඳුම් දෙකක් නෑහන්නේ. මේකේ x කියලා කියන්නේ අපි දන්නේ දිගක්ද පළලක්ද මොන මගුලක්ද දහන්නේ නෑනේ. විසඳුම් දෙක ගන්න කියලා තමයි කියන්නේ. දශම ස්ථාන දෙකකට විසඳුම් දෙක ගන්න කියලා කියන්නේ. එතකොට ඔන්න විසඳුම් දෙක ඔන්න ඔය විදිහට මේකේ ගන්න පුළුවන්. හරි. ඒ ගාන එහෙම ඉවර වෙනවා. ඊට පස්සේ අපි යන් ඔය කට්ටිය අහලා තිබ්බ ඊළඟ ගානට. හරි. අපි දැන් බලමු 2014 ගාන. ඒතර ඔය කට්ටිය අහලා තිබ්බ ඊළඟ ගාන. හරි. මේ ගානන් ඔක්කොගේම නිකන් මෙහෙම පොඩි කතාවක් දීලා තියෙනවා. හරිද? ගොඩක් ගණන් වල ගොඩක්ම ගණන් වල. හරිද? මෙහෙම කතාවක් දීලා තියෙනවා. ඒ කතාව ඇසුරෙන් පොඩි නිකන් අපි ෂේප් එකේ ලියාගෙන වර්ග සමීකරණය හදාගෙන උත්තරේ ගන්න තමයි තියෙන්නේ. හරිද? මේ වගේ එහෙම ලොකු සීන් එකක් නැහැ. කියන එක පොඩ්ඩ මේ ගාන තියෙන්නේ. ගාන පොඩ්ඩක් හැමීට කියවගෙන අපි දන්න ටික පාවිච්චි කරලා පොඩි අර වර්ගජ සමීකරණය මොකක් හරි මේ අපි දන්න ෆෝම් එකේ තියෙන්නේ. අපි දන්න ෆෝම් එකට වර්ග සමීකරණයක් හදාගත්තා කියන්නේ වැඩේ ගොඩ. හරිද? එතනින් එහාට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වැඩේ ගොඩ දාගන්න තමයි තියෙන්නේ. හරිද? දැන් බලන්න මේකත් හිමීට කියවලා අපි පොඩි කතාවක් අපි නිකන් හිමීට බලමු. මොකද්ද මේ කියන්නේ කියලා. බලන්න. ABCD ශ්‍රිජකෝණාශ්‍ර විදුරු තහඩුවක්ලු. හරි. ඉතින් ABCD ශ්‍රිජකෝණාශ්‍ර විදුරු තහඩුවල්ලු. හරි. ADE සමද්විපාද ත්‍රිකෝණාකාර කොටසක් කපා ඉවත් කරනු ලැබේලු. අම්මඩසේ මේ AD මේ සම්පූර්ණ විදුරු තහඩුවෙන් හරිද මෙන්න මේ සමද්විපාද ත්‍රිකෝණ කෑල්ලක් කපලා අයින් කරනවලු. හරිද? ඒකේ මෙන්න මේ පාද දෙක සමානයි කියලා තෝන් දීලා තියෙනවා. කියන්නේ මේ පාද දෙක සමානයි. ඒ හින්දා සමද්විපාද එන්නේ කෑල්ල. කියන්නේ මුළු මේ විදුරු තහඩුවෙන් මේම කෑල්ලක් අයින් කරනවලු. හරි. CE සමානයි මීටර් 1ක්ලු. මේ කෑල්ල මීටර් 1යිලු.
හරි. එතකොට ඒක දීලා ලකුණුත් කරලා තියෙනවා. අපි බලමු මොකක්ද කියන්නේ කියලා. DE හි දිග මීටර x ලෙසගෙන අම්මට සිරි. අපිට දත්තයක් දීලා තියෙනවා DE දිග x විදිහට ගන්න කියලා. ඉතින් ගමු. DE ගේ දිග x විදිහට ගමු. හැබැයි DE ගේ දිග x විදිහට ගන්නවත් එක්කම අපිට තව දත් එකක් කියනවා. මොකද්ද? මෙන්න මේකත් x කියලා අපිට ගන්න පුළුවන්. ඇයි මේක සමද්විපාද ත්‍රිකෝණයන්නේ. ඒතකොට මෙන්න මේ පාදේ සමානයිනේ. එතකොට DE ගේ දිග x කියලා ගන්නවා නම් ඒත් එක්කම අපිට නිකම්ම AD කියන එක x කියලා ගනින් කියලා තමයි ඔය කියලා තියෙන්නේ. හරිද? කියන්නේ අපිට ඒක නොකියා කියලා තියෙන එක ගන්න කියලා. හරි. තව මොකක්ද කියන්නේ? ඉතිරි වන ABCE කොටසේ වර්ගඵලය වර්ග මීටර 5. දැන් ඉතිරි වෙන කෑල්ල මොකද්ද? ඉතිරි වෙන්නේ මෙන්න මේ කෑල්ල මේ. දැන් මේ සම්පූර්ණ එකෙන් මේ මුළු සම්පූර්ණ එකෙන් මෙන්න මේ කෑල්ල කපලා අයින් කරනවා. එතකොට ඉතිරි වෙන්නේ මොකද්ද? ඉතිරි වෙන්නේ මෙන්න මේ කෑල්ල. මේ කෑල්ල තමයි ඉතිරි වෙන්නේ. හරිද? ඔන්න ඔය කෑල්ලනේ ඉතිරි වෙන්නේ. මෙන්න මේ කෑල්ල ඉතිරි වෙන්නේ. හරි. එතකොට ABCE ඕනේ. ABC ඉතිරි වෙන ABCE කෑල්ල. හරි. කොටසේ වර්ගඵලයේ වර්ග මීටර 5යිලු. මේකත් ලියාගමු. ඉතින් වර්ග මීටර 5යිලු ඒක ඉතිරි වෙන කෑල්ල. හරි. මොකක්ද දෙකක් තියෙනවා. ඉතින් ආයෙ මොකුත් නම් තේරෙන්නේ නැහැ. මොකක්ද කියන්නේ? ඉතිරි වන ඊට පස්සේ මෙහෙම බවත් මොකක්ද මෙහෙම වර්ග සමීකරණයක් බවත් මෙහෙම සමීකරණ විසඳුම් මේක බවත් පෙන්වන්නලු කිසිම කතාවක් වෙන දීලා නැහැ. හරි. දැන් මොකද කරන්නේ? අපිට දත්ත දීලා තියෙනව නෙමෙයි. මොකක්ද දීලා තියෙන්නේ? දැන් මුකුත්ම තේරෙන්නේ නැත්නම් අපි මේ දීලා තියෙන දත්ත අපිට දැන් මොන හරි දත්ත ටිකක් දීලා තියෙනව නෙමෙයි. මේ දිගයිලු මේකේ x කියලා ගන්නලු මේක එකයිලු මේකේ වර්ගඵලය 5යිලු. ඒක එන වැදගත් කෑල්ල අපි. මෙන්න මේ කෑල්ලේ වර්ගඵලය 5යිලු. එතකොට මේ මෙහෙම එකක් ගන්නලු. හරි. ඉතින් වර්ගඵලයේ දීලා තියෙන එකේ මේකේ වර්ගඵලයක් දීලානේ තියෙන්නේ. වර්ගඵලය අපිට දීලා තියෙන එකේ අපි මෙයාගේ වර්ගඵලයට ප්‍රකාශනයක් ලියලා බලමු. ආවේ නැත්තම් කරන්න දෙයක් නැහැ. හරිද? ආවේ නැත්තම් ඉතින් ඉතිරියට ගන්න දෙයක් නැහැ. ඉතින් කරලා බලමු අපි මේකේ දැන් අපිට දත්ත දීලා තියෙන ඒවත් එක්කනේ අපි කරන් යන්න ඕනේ. වෙන මොකුත් කරන්න බෑනේ. මේකේ වර්ගඵලය අපිට දීලා තියෙනවනේ. ඒ හින්දා අපි ඉතින් ඒකේ වර්ගඵලයට ප්‍රකාශනයක් ලියමු. හරි. මේ මොකද්ද? මෙන්න මේ හැඩය. ඔහොම හැඩයන්නේ තියෙන උතරකෝ. ඔහොම හැඩයක් තියෙන්නේ. හරි. මේක A B C E. හරි. ඔහොමනේ තියෙන්නේ. දැන් මෙන්න මෙතන දිග මීටර 1යි. අවුලක් නෑ. හරි. මෙතන දිග මීටර මේ එතන දිග මීටර මෙතන ඉඳලා මෙතෙන්ට x මෙතන ඉඳලා මෙතෙන්ට මෙතන ඉඳලා මෙතෙන්ට 1යි මෙතන ඉඳලා මෙතෙන්ට x. එතකොට මේ මුළු දිග කීයද? මේ මුළු දිග මේක 1යි මේක x නම් මුළු දිග 1 ධන x නේ. හරිද? අපි x ධන 1 හරි. මුළු දිග x ධන 1. ඇයි? මේ කෑල්ල x මේ කෑල්ල 1යි. එතකොට මුළු දිග x ධන 1යි. එතකොට ඉතින් මෙතනත් හරි ඕනේ. මෙතනත් මුළු දිග x ධන 1යි. හරි. එතකොට මෙන්න මේ කෑල්ල දිග x ධන 1. හරි. ඊට පස්සේ මේකේ උස මොකද්ද? උස මෙන්න මේ උස කීයද? උස කීයද? උස ඉතින් මේකට සමාන වෙන්න එපේ. එතකොට ඒක x. හරිනේ හරි. x. එතකොට මේක පැහැදිලිව මොකද්ද? මෙන්න මේ අයිටම් එක. මෙන්න මේ කෑල්ල මොකක්ද? ඒක ට්‍රැපීසියමක්. හරිද? ඒක ට්‍රැපීසියමක්. හරිද? ට්‍රැපීසියම. එතකොට ට්‍රැපීසියමක වර්ගඵලය හොයන්න දැන් උඹලා දැනන් ඉන්න ඕනේ. මොකද්ද ට්‍රැපීසියමක වර්ගඵලය හොයන සූත්‍රය? ට්‍රැපීසියමක වර්ගඵලය හොයන සූත්‍රය තමයි භාගය වතාව. ට්‍රැපීසියමක වර්ගඵලය හොයන සූත්‍රය තමයි භාගය වතාවක් සමාන්තර පාද දෙකේ එකතුව. සමාන්තර පාද දෙකේ එකතුව ගුණ කිරීම ලම්බ උස. හරි. එතකොට ඔන්න ඕක තමයි සූත්‍රයේ මෙන්න මේ වගේ එක මෙන්න මේ වගේ ට්‍රැපීසියමක වර්ගඵලය හොයන්න. හරි. අපි වර්ගඵලය දැන් වර්ගඵලය 5යි කියලාම දීලා තියෙනවා. අපි 5යි කියලා ගමු. වර්ග මීටර 5 කියන එක සමාන වෙනවා භාගය වතාවක්. හරි. සමාන්තර පාද දෙකේ සමාන්තර පාද දෙකේ එකතු. ඒ මොකද්ද මේ බලන්න. දැන් මෙන්න මේ අයිටම් එකේ සමාන්තර පාද දෙක මොකද්ද? මෙන්න මේකේ. මෙන්න මේකේ සමාන්තර පාද දෙක මොකද්ද? මේකයි මේකයි. එහෙම වෙන්නේ නැහැ නේ බං. මේ දෙක සමාන්තර නැහැනේ. BC කියන එකයි AE කියන එකයි සමාන්තර වෙනවද? නැහැ නේ අකෝ මේ. දික් කරාම කැපෙනවා. සමාන්තර වෙන්නේ නැහැ. හරි. සමාන්තර පාද දෙක මොකද්ද? AB කියන පාදේ EC කියන පාදේ එනේ බං. මේ බලමු. AB කියන පාදේ කොච්චර දික් කරත් EC කියන පාදේ කොච්චර දික් කරත් මේ දෙක කවදාවත් කැපෙන්නේ නැහැ නේ. එතකොට මේ දෙකට තමයි අපි සමාන්තර පාද කියලා කියන්නේ. එතකොට සමාන්තර පාද දෙකේ එකතුව. ඒක තමයි සූත්‍ර මේ වර්ගඵල වෙන සූත්‍රය. සමාන්තර පාද දෙකේ එකතුව මොකක්ද? එක පාදයක දිග x ධන 1යි. හරි. අනිත් පාදේ දිග කීයද? මේ මීටර 1යි. මීටර 1යි මීටර 1 ධන 1. සමාන්තර පාද දෙකේ එකතුව ගුණ කිරීම ලම්බ උස. ලම්බ උස කියන්නේ මොකක්ද? මේක උස. මේ ත්‍රැපීසියමේ ලම්බ උස. මේ පාද දෙක අතර ලම්බකයක් ගැහුවොත් ඒකේ උස. හරි. එතකොට ලම්බ උස කියලා කියන්නේ මෙන්න මේකද? ඒක ලම්බ උස නෙමෙයි. ඒක ඇලයක් නේ තියෙන්නේ මේ. මේක ඇලයක්. හරිද? මේ පාද දෙකට ලම්බ උස කියලා කියන්නේ ඒ දෙකටම 90ක් වෙන රේඛාවේ උස. ඒතකොට දැන් තේරෙනවනේ.
මෙහෙම තියෙනකොට මේ මෙන්න මේක ලම්බ උස වෙන්නේ නැහැ නේ බං. ඇයි මේ පාදෙට මොකක් හරි කෝණයක් මෙතෙන් මොකක් හරි කෝණයක් තියෙනවනේ. ඒක 90ක් නෙමෙයිනේ. ලම්බයි කියලා කියන්නේ 90යිනේ. එතකොට මෙන්න මේ පාද දෙක තියෙන ලම්බ උස මොකද්ද? මෙන්න මේකනේ බන්නේ මේ. ඇයි මෙතෙන්වත් 90ක් එනවා මෙතෙන්වත් 90ක් එනවනේ. එතකොට ලම්බ උස විදිහට අපි ගන්නවා x කියලා. හරි. දැන් සුළු කරන් බලමු මොකක් හරි වෙයිනේ නේ. 5 සමාන වෙනවා භාගය එහෙම තියමු අපි දැනට. ඇතුළ සුළු කරන් ඉමු. x ධන 1 ධන 1 වරන් අයින් කරාම ගුණ කිරීම xම තියෙනවා. හරි. 5 සමාන වෙනවා එක බෙදීම දෙවතාවක් x ධන 2 x කියලා එකක් එනවා. හරි. මේ දෙක අපි හරස් ගුණ කළා මේ පැත්තට ළඟ යනවා. හරිද? ඒ කියන්නේ මුළු සමීකරණයම දෙපැත්තම දෙකෙන් ගුණ කරමු. මෙහෙම කරමු. ඒතකොට මේ දෙකයි කැපිලා ගිහිල්ලා 2 වරක් 5 10 එනවා. මෙතන එනවා x ධන 2 දෙවතාවක් x කියලා. හරි. දැන් වරහන් අයින් කරගමු. x ගෙන් මේක ගුණ කරාම x වර්ග. මේකෙන් ගුණ කරාම 2x ධන 2x. හරි. එතකොට දැන් ලස්සන බලන්න මේ. අපි අපේ ඇහැට හුරු ෆෝම් එකට මේක මේ පැත්තට අරන් ගිහලා අර අදාගමු. මේ ධන 10 මේ පැත්තට අරන් ගියාම ඍණ 10 වෙනවනේ. එතකොට එනවා x වර්ග ධන 2x ඍණ 10 සමානයි බිඳුවයි කියලා එනවා එකක්. වැඩේ ගොඩ ගිහිල්ලා වගේ නේ මේ. ආඩේලනේ මේ. සමීකරණේ ඇවිල්ලා බං. ඉතින් ආයෙ මුකුත් නැහැ. මේකේ උත්තරෙත් දීලා තියෙන්නේ. ඉතින් මේක හදන්න බැරි නෑනේ බං. උත්තරෙත් දීලා ඒක කියන්නේ සිරාවට උඹලට හරි දාලා පේපර් එක කරාට පස්සේ උඹලට හරි දාලා ලකුණුත් දාලා එන්න පුළුවන්. ඇයි මේ උත්තරේ ඇවිල්ලානේ තියෙන්නේ ගොඩ. කියන්නේ මේ ඇවිල්ලානේ. බලන්නකො ඒක මුකුත් කරේ නෑ. මොකද්ද කරේ මේ? මොකක් හරි දත්තයක් දීලා තියෙනවනේ. අපි මොකද කරේ ඉස්සරවම දීලා තියෙන දත්ත ටික ලකුණු කරගත්තා. ඊට පස්සේ ඒකත් එක්ක ගන්න පුළුවන් අනිත් කෑල්ල ලකුණු කරගත්තා. ඊට පස්සේ මේකේ වර්ගඵලය 5යි කියලා දීලා තියෙන නිකන් නෙවෙයිනේ. ආතල් එකට දීලා නෙවෙයිනේ. ඒතකොට ඒක දත්තය. අපි ඒක පාවිච්චි කරලා නිකන් මොනවා හරි කර පහද සුළු කරන් ගියා. ඒතකොට මෙන්න මේක හරි ඒක බවත්. හරි. ඉතින් ඒකට ඉරි ගහන් තියෙන්නේ. හරි මාකින් එක ඕක ගන්න කරලා තියෙන්නේ. මේ ඕක ගන්න ලියලා තියෙන්නේ. එතකොට මේක මේ නිකන් කියලා දීමන්නේ කරන්නේ. එතකොට ඕක පළවෙනි එකට උත්තරේ බව පෙන්වන්න කිව්වම ඕක හරි. බවත් විසඳුම මෙන්න මේක බවත් පෙන්වන්නලු. මොකද කරන්නේ? විසඳන්න නැති විසඳුම කියන්නේ ඉතින් විසඳන්න නැතිනේ. විසඳලා බලමු ඉතින්. 2x ඍණ 10 සමානයි බිඳුව. එතකොට මේක මේ ඔයාලට වර්ගමූලෙ ගන්න පුළුවන් සූත්‍රයට දාන්න පුළුවන්. මම සාමාන්‍ය යෝජනා කරන්නේ මෙතන x ගේ සංගුණකයේ ධනය ගණන් තියෙන්නේ සූත්‍රයට දාන්න යන්න එපා. අපි සූත්‍රයට දාන්න x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4k c බෙදීම 2k කියලා වගේ සූත්‍රයක් අහලා තියෙනවනේ. අහලා තියෙනවා මේ මම තාම ඒක ක්ලාස් එකේ කරේ නෑ. ක්ලාස් එකේ කරන්නම්. මේ ඉන සති කරනවා. ඒක ඒ සූත්‍රය විතරක් හරි. ඒ සූත්‍රය විතරයි ඉතුරුලා තියෙන්නේ. එතකොට දැන් මේකේ මේ දැන් ඔයාලා දන්නවනේ මේ රිවිෂන් යන්නේ නැහැ. එතකොට දැනන් ඉන්න බෑ. දැන් මේ වෙනකොට එහෙම සූත්‍රයක් තියෙනවා කියලා. එතකොට ඒ සූත්‍රයට දාන්න එපා. සාමාන්‍යයෙන් මේ x ගේ සංගුණකයේ ධන එකක් තියෙනවා නම්. හරිද? ඒකේ වෙනස් 2 5 වගේ තියෙනවා නම් මේ ඒකට දාන එක හොඳයි. සාමාන්‍යයෙන් මෙහෙම එකක් නම් ඇත්තටම දාන්න එපා. හරි. මේක පළවෙනි ඉස්සරම සාධක කැඩෙන්නේ නැහැ නේ මේ. x වල සංගුණ x වර්ගයේ සංගුණකය 1යි. හරිද? x වර්ගයේ සංගුණකය 1යි. x වර්ගයේ සංගුණකය 1යි. 10යි. ඒ 10යිනේ. 10 හැදෙන්නේ කොහොමද? 5 ගුණ කිරීම 2කින් හැදෙනවා. 10 ගුණ කිරීම 1කින් හැදෙනවා. ඒ මොකකින්වත් මේ දෙකක් සෙට් වෙන්නේ නැහැ නේ. හරිද? ඒතකොට ඒක තේරුමක් නැහැ. සාධක කැඩෙන්නේ නැහැ. වර්ගමූලෙ ගන්න තමයි තියෙන්නේ. හරි. වර්ගමූලෙ ගන්නේ කොහොමද? වර්ගමූලෙ ගන්න එන ලේසිනේ බා. මේක මෙහෙම ලියුවා. මැද ලකුණ දැම්මා. මෙතන ඉන්නේ කාවද? එයාව දෙකෙන් බෙදලා දානවා. මෙතන ඉන්නේ කවුද? දෙකෙන්නේ. එයාව දෙකෙන් බෙදලා දැම්මම කීයද? 1යි. ඒකේ වර්ගය ඍණ 10 එහෙම ලියනවා. මෙතන ඉන්න එක්කෙනා වර්ග කරනවා. වර්ග කරාම කීයද? 1යි. එයාව හැම වෙලෙම අඩු කිරීමක් විදිහට මෙතන ලියනවා. සමානයි බිඳුව. හරි. එතකොට මේක අපි පොඩ පිළිවෙල ලියමු. එතකොට x ධන 1 වර්ගය ඍණ 11 සමානයි බිඳුවක් කියලා එකක් එනවා. හරි. දැන් දැක්කාම hina යන්න ඕනේ. ඇයි? මේ අපි සීන් එක දන්නවා අපි. මේකට අපි ක්ලාස් එකේ කිව්වා පොල් ගෙඩියක් කියලානේ. මේක අපි මේක පූර්ණ වර්ගයක්. පූර්ණ වර්ගයට අපි නමක් දුන්නා නිකන් පොල් ගෙඩියක් කියලා. හරි. දැන් මොකද කරන්නේ? පොල් ගෙඩිය තනි කරගන්න ඕනේ. x ධන 1 වර්ගය කියන එක තනි කරගන්නවා. මේක මෙහාට අරන් ගිහලා 11යි. හරි. දැන් පොල් ගෙඩිය පොල් වතුර ටිකනේ අපිට ඕනේ මේ. පොල් ගෙඩිය පොල් වතුර ටික. x නේ සීන් කරගන්න x තමයි අපිට ඕනේ. හරිද? ඒක ගන්න ඉස්සරෝ මේ පොල්ලේ ලයින් කරලා ඉන්න බෑ. පොල්ලේ ලයින් ගන්න අපි දෙපැත්තට වර්ගමූල දාමු. x ධන 1 වර්ගය සමාන වෙනවා දෙපැත්තටම දානවා. හරි. එතකොට මේක දැන් මම දන්නවනේ x ධන 1 මේකේ අර වර්ග කැල ලයින් වල x ධන 1 ඉතිරි වෙනවා. මෙතනින් එනවා මූල 11 කියන එකට එනවා. මෙහෙම සීන් එක. මූල 11 කියන එකට අගයක් නැහැනේ. මූල 11ට අපිට කෙලින්ම අගයක් ගන්න බෑ. ඒ හින්දා එක් කෙලින්ම දානවා ධන හෝරින මූල 11යි කියලා. හරි. ඊට පස්සේ මොකද ගන්නෙ? ඊට පස්සේ ඉතින් x උක්ත කරමු. ඒතර x උක්ත කරාම මේකේ උත්තර මේ x මෙහෙට අරගෙන ඍණ යන්නේ ධන හෝරින 11යි ඍණ 1ක් කියලා x ට උත්තරයක් එනවා බලන්න. ඒකද ඇවිල්ලා තියෙන්නේ. ඒකද ගන්න ඕනේ කියලා. ඔව්. මේ ආයෙලෙල මේ. ඒකේ විසඳුම් x සඳහා වෙන විසඳුම් ඍණ 1 ධන හෝරින මූල 11 බව පෙන්වන්නලු තියෙන්නේ. ඕ හරි මේ. පෙන්වන්න දෙයක් නෑ. හරි අරන් තියෙන්නේ. මොකද කරේ දැන්? මොකුත් කරේ නෑනේ බා. මේ අපි මේ දීලා තියෙන කතාවට හරියන්න මොකක් හරි ටිකක් ලියාන ගියා. එතකොට සමීකරණය ආවා. ඉතින් විසඳුවා. විසඳුන්නේ පෙන්වන්න කියන විසඳුවා. හරි.
හරි ඊට පස්සේ කියන මොකද්ද DE දිග සඳහා සුදුසු විසඳුම තෝරාගෙන ඔව් විසඳුම් දෙකක් කෙනවා වගේකුත් තියෙනවනේ. ඔව් විසඳුම් දෙකක් තියෙනවා. මොකද්ද? x සමානේ ධන සලකා ගත්තාම ඍණ 1 ධන මූල 11ක් එක විසඳුමක් ඒ ඍණ සලකලා ගත්තාම ඍණ 1 ඍණ මූල 11ක් කියලා එයි. ඔව් දෙකක් තියෙනවා. දෙකෙන් හැබැයි එකක් විසඳුම තෝරාගෙනලු විසඳුම එකක් තෝරන්නලු. තෝරාගෙන ඊට පස්සේ AD හා DC දිග එකක් මූල 11 ඇසුරෙන් ලියා දක්වන්නලු. මොකක්ද දෙකක් කියනවා බලමු. AD හා DC AD හා DC දිග මූල 11 ඇසුරෙන් ලියා දක්වන්න වගේ එකක් තමයි කියන්නේ. හරි AD කියන්නේ නම් ඉතින් x නේ. ආයෙ මොකක්ද කියන්නේ DC කියන්නේ මොකක්ද 1 ධන x. හරි එතකොට x ගේ අගය අපි ගත්තා නම් x ගේ අගය අපි සිරා අගය දැන් මෙතන අගයන් දෙකක් තියෙනවානේ. අගයන් දෙකක් තියෙන එකක් සිරාලු. ඒ සිරා එක අරගෙන ඊට පස්සේ වැඩේ මේ කරගත්තොත් හරිනේ. අර දෙක ලියා ඉතින් x කියන්නේ අපි දැන් මේ කෙලින්ම ඉතින් x හොයපු ගමන් AD එක අපේ අතර ඇවිල්ලා CD කියන්නේ ඉතින් ඒකට එකක් එකතු කරන්න තියෙන එච්චරයි. හරි බලමු මොකද්ද කියලා. හරි දැන් මේ බලන්නකො x සමාන වෙනවා උත්තර දෙක මොකද්ද අපි බලමු මේ විදිහට. දැන් මේක තමයි ධන හෝ ඍණ දැම්මම එන අන්තිම උත්තරේ. හරි අපි මේකේ ධන සලකයි ඍණ සලකයි කියලා ගමු. ධන සලකා ගමු x සමාන වෙනවා ඍණ 1 ධන මූල 11ක්. ඍණ සලකා කියලා ගත්තාම වෙනවා x සමාන වෙනවා ඍණ 1 ඍණ මූල 11ක්. හරි මේ බලන්නකො මෙතෙන්දි බං මෙන්න මේක බලන්නකො මේකේ හිතන්න මේ ධනාගය කියලා කියන්නේ හරි මේ ඍණාගයන් කියලා කියන්නේ නිකන් ණයක් වගේ කියලා හිතන්නකො. හරි මෙහෙම හිතන්න. ඔව් ඍණාගයන් කියන්නේ ඔයා කාට හරි රුපියල් යම් ගාණක් ණය වෙනවා. ධනාගයක් කියලා කියන්නේ ඔයාට යම් ගාණක් එකතු වෙනවා වගේ එකක් හිතන්නකො. හරි. එතකොට දැන් මේ බලන්න මෙතන ඉස්සරම ණයක් වෙලානේ තියෙන්නේ. ඔයා කාට හරි රුපියල් ඍණ 11ක් ණය වෙලා තියෙන්නේ. ඍණ එකක් ණය වෙලා තියෙන්නේ. හරි. එතකොට තව කවුරු හරි ඔයාට ඇවිල්ලා සල්ලි දෙනවා. ධන කියන්නේ ඔයාට එන ගාණන් ඍණ කියලා කියන්නේ ඔයා ණය ගණන්. හරිද? එහෙම නිකන් පොඩ්ඩක් නිකන් හිතාගන්න. හරි. ඍණ 1යිනේ. එතන ඍණ 1යි. එතකොට ධන කියලා කියන්නේ ඔයාට කවුරු හරි දෙන ගාණන්. එතකොට මූල 11 යගේ කීයද? හරියටම නම් දන්නේ නැහැ බං. හරිද? මූල 11 හරියටම දන්නේ නැහනේ. එතකොට අපි නිකන් ගමු නිකන් අගයක් හිතමු. දැන් මූල 9 යගේ කීයද? මූල 9 යගේ අපි මූල 9 යගේ දැන් ධන හෝ ඍණ 3 කියන්නේ නැතුව අපි දැන් ගමු මූල 3 යගේ. හරි මෙතන ධනක් තියෙනවනේ. මූල 9 යගේ ධන 3යි. ඔව්නේ. මූල 9 යගේ 3යිනේ. එතකොට දැන් බලන්න මේ මූල 9 යගේ ධන 3යි නම් මූල 11 කියන එක අනිවාර්යෙන් ඊට වඩා වැඩි වෙන්න බෑ. 3ට වඩා වැඩි එකක් කියලා අපි දන්නවා දැන්. හරිද? 3ට වඩා වැඩි මොකක් හරි එකක්. මූල 11 යගේ 3ට වඩා වැඩි මොකක් හරි එකක්. හරි. එතකොට ඍණ එකට ධන 3ට වඩා වැඩි එකක් එකතු වුණොත් මොකද වෙන්නේ? ඔයා කාට හරි රුපියලක් ණයයි. හරිද? ඔයා කාට හරි රුපියලක් ණයයි. එතකොට කවුරු හරි ඇවිල්ලා ඔයාට රුපියල් 3ට වඩා වැඩි ගාණක් දෙනවා. උදාහරණයක් 3ට වඩා 3ක් දුන්නම කියලා හිතන්නකෝ. 3ට වැඩි ගාණක් දුන්නොත් අන්තිමට මොකද වෙන්නේ? ඔයාට අර ණයත් ගෙවලා ධන ගාණක් ඉතිරි වෙන්නේ. එතකොට මෙතෙන්දී එන්නේ x ට ධන උත්තරයක්. x ට කියන්නේ තේරෙනවනේ මේ කියන්නේ මේ ඍණ එක තියෙන්නේ මෙතන 3ට වඩා වැඩි එකක් ඒකට එකතු වුණාම මෙතන එන්නේ x ට එන්නේ ධන උත්තරයක්නේ. මෙතෙන් x ට එන්නේ ධන උත්තරයක්. හරිද? ඔයාගේ ණයත් ගෙවලා ඔයාට යම් ගාණක් අතේ ඉතිරිත් වෙනවා. හරි. මෙතන බලන්නකෝ මේ. මෙතන ඔයා රුපියල් එකක් කාට හරි ණයයි. හරිද? ඒත් එක්කම ඔයා ආය කාගෙන් හරි ණයක් ගන්න මේ ඍණ කියන්නේ ණයනේ. මතකද අපි කිව්වා ඍණ කියන්නේ ණය. ඔයා රුපියලක් කාට හරි ණයයි. මෙතෙන්දී ඔයා තව 3ට වඩා වැඩි ගාණක් ණයට ගන්නවා. දැන් මුළු ගාණ කීයද? මුළු ගාණ අන්තිමට ඔයාගේ අතේ ඉතිරියන්නේ නැහැනේ. මුළු ණයක් තියෙන්නේ. හරිද? මුළු ගාණ ණයක්. ඇයි? රුපියලක් කාට හරි ණයයි. තව 11ක් ඔයා ණයටත් ගන්නවා. එතකොට මුළු ඔක්කොම ණයක් නේ තියෙන්නේ. එතකොට අන්තිම උත්තරේ මේකේ ඍණාගයක් තමයි එන්නේ. එතකොට මේක ලියන්න ඕනේ x ගේ මේ එතකොට මෙන්න මේකේ උත්තරේ විදිහට මෙතන හම්බෙන්නේ ඍණාගයක්. හරිද? දැන් මෙතන x කියන්නේ සිරාට මොකද්ද? දිගක් නේ. මතකද අපි කලින් කිව්වා x කියන්නේ දිගක්. x කියන්නේ දිගක් නම් ඒක ඍණාගයක් වෙන්න බෑ. ඒක කීයරත් ඍණාගයක් වෙන්න බෑ. මොකද x කියන්නේ දිගක් හින්දා. හරිද? එතකොට මොකද ගන්න මෙතන මාකින් එක ලියලා තියෙන්නේ x සඳහා මේ මාකින් එක මම ලියලා තියෙන්නේ x සඳහා ඍණාගයක් x සඳහා මම ලියලා තිනවා x සඳහා ඍණාගයක් පැවතින හැක x යනු මේ දිගක් බැවින් ඒ ඍණ විය නොහැක. එම නිසා x සමානයි ඍණ 1 ඍණ මූල 11 විය නොහැක කියලා ලියන්න තියෙන්නේ. හරි. එතකොට උත්තරේ මොකද්ද සිරාටම? x සමානයි ඍණ 1 ධන මූල 11 තමයි උත්තරේ. හරි. සුදුසු විසඳුම තෝරාගත්තානේ. හරිනේ. ඔව්. සුදුසු විසඳුම තෝරාගත්තා. AD හා DC ගේ දිග මූල 11 ඇසුරෙන් ලියා දක්වන්නලු. ඉතින් AD කියන්නේ මොකද්ද? AD කියන්නේ මොකද්ද මේ? AD කියන්නේ ඉතින් x නේ බා. හරි මේ. ඔක ලියන්න ඕනේ. මම මාකිනේ පිළිවෙල ලියලා තියෙන්නේ. එතකොට AD සමානයි x සමානයි ඍණ 1 ධන මූල 11. මේක හරිද? හරි. මේක සම්පූර්ණයෙන්ම හරි.
ආයෙ මොකුත් සුළු කරන්නවත් දෙන්නේ නැහැ. ඇයි? මූලත් 11 මූල 11 ඇසුරෙන්නේ ලියලා දක්වන්න කියන. ආයෙ සුළු කරන්න මොකුත් කියන්නේ නැහැ. හරි මේක හරි. ඒතොර AD අතේ අපේ අතේ. හරි. ඊට පස්සේ මොකද කියන්නේ? AD හා මොකද කියන්නේ? AD හා DC ගේ දිග. DC බලන්න. DC කියලා කියන්නේ මේක. DC කියන්නේ සිරාණු දිග මොකද්ද DC කියන දිග? DC කියලා කියන්නේ එක ධන x ටනේ. හරිද? ඒතොර එක ලියනවා. x කියන්නේ මොකද්ද? ඍණ x කියන්නේ ඍණ 1 ධන මූල 11. එතකොට හරි එක DC කියලා කියන්නේ හරි x ධන 1 කියලා x ධන 1. හරිනේ. එතකොට DC කියලා කියන්නේ x ධන 1 න. x කියන්නේ මොකද්ද? ඍණ 1 ධන මූල 11. ධන 1. ධන 1යි ඍණ 1යි බිඳුවෙන් කැපිලා යනවා. එතකොට මූල 11ක් එනවා CD ගේ අගේ. එතකොට ඔන්න උත්තර දෙක මේ මොකේද? AD ගේ DC ගේ මූල 11 ඇසුරෙන් ලියා දක්වන්න. හරි. එතකොට ඊට පස්සේ මොකක්ද කියන්නේ? ABCD තහඩුවේ වර්ගඵලය වර්ග මීටර මේකක් බව පෙන්නලා මොකක් හරි සීන් එකක් කියනවා. මූල 11යි යගේ 3.317 විදිහට අරගෙන මොකක්ද එකක් කියනවා. ඉතින් දැන් නම් ඉතින් ඔක්කොම ඉවරයි වගේ තමයිනේ. මොකක්ද කියන්නේ? ABCD තහඩුවේ වර්ගඵලය. මුළු තහඩුවේම වර්ගඵලය මොකක්ද එකක් කියලා පෙන්වන්නලු. මෙන්න මේ මුළු තහඩුවේ වර්ගඵලය. ඉතින් මේක දැන් ඇති දෙයක් නැහැ නෙමෙයි. මෙන්න මේකේ දිගක් දන්නවා. x නේ. x කියන්නේ මොකද්ද බං? මේක. මෙන්න මේක. හරිද? මෙන්න මේකේ දිගක් දන්නවා. CD නේ. CD කියන්නේ මොකද්ද? අපි දැන් හෙව්වනේ මේ. DC කියන්නේ මූල 11. වර්ගඵලය කියන්නේ මොකද්ද ඉතින්? දිගයි පළලයි ගුණ ගන්න. මේ මොකද්ද මෙතන තියෙනවා මේ පළල. මේ පළල. හරිද? x නේ පළල මේ. x තමයි පළල. දිග කියන්නේ 1 ධන x. මේ ඒකක් තියෙනවා. 1 ධන x ගියාගයක් තියෙනවා අපේ අතේ. හරි. එතකොට වර්ගඵලය කියන්නේ ඉතින් මොකද්ද? මොකුත් දෙයක් නැහැ නේ මේ. ABCD තහඩුවේ වර්ගඵලය ගන්න මෙන්න මේකයි ගුණ කරන්න තියෙන්නේ. එතකොට ඒ ගුණ ඒ කියන්නේ x උයි x ධන 2යි x ධන 1යි ගුණ කරන්න තියෙන්නේ. ඉතින් x ගියාගේ අපි දන්නවනේ මේ. x ධන 1 යගයක් දන්නවද? ඒක ගුණ කරමු ඉතින්. ඍණ 1 ධන මූල 11 ගුණ කරමු x ධන 1 කියලා කියන්නේ මූල 11. හරි. ඒ ගුණ කරා මොකද වෙන්නේ මේ? මේකයි ගුණ කරාම ඍණ මූල 11ක් එනවා. මේකයි මේ මූල 11 ගුණ කිරීම මූල 11 කීයද? 11 තමයි බා. 11යි උත්තරේ. හරිද? මූල 11යි ගුණ කරාම 11. එතකොට නිකම්ම 11ක් එනවා. හරි ඒකද පෙන්වන්න තියෙන්නේ ඕනේ. ඔව් නෙමෙයි. හරි. 11 මේක ඕනම් මේක මාරු කරලා 11 ඍණ 11 කියලා ලියන්න පුළුවන්. එතකොට හරි මේ වර්ගඵලය නිකම්ම අතර ඇවිල්ලා මූල 11 ඊට පස්සේ මේ බව පෙන්නවා මූල 11 යගේ 3.31 විදිහට අරගෙන හොයන්නලු තියෙන්නේ. මූල 11 යගේ මෙතන 3.3යි ඔය කීයද කියන්නේ? 3.317 දාලා 11 වෙනුවට 3.31 දාලා මේක අඩු කරලා දාන්න තියෙන්නේ. හරි මාකින් එක දාලා තින්නේ. දැන් ඒක කරන්න යන්නේ නැහැ. හරි දැක්කනේ මේ ගණන් ඒ කියන්නේ සිරාට නැති මගුලක් නැහැ. මේ එන හිමීට පොඩ්ඩක් අර පිළිවෙලට ලියාගෙන සුළු කරගෙන පොඩ්ඩක් මේ වැඩේ කරන් ගියා නම් මේ උත්තර නිකම් වෙනවා. හරි එතකොට ඒ ගානත් ඉවරයි.